බොදු ටීවී මේ ඔබගේ බෞද්ධ නාලිකාවයි. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන කාරණාව කෙටියෙන් පැහැදිලි කරමින් ඒ සම්මා දිට්ඨිය මේ බුදුදහම තුල මොන වගේ තැනක තියෙනවද කියන කාරණාවත් සිහිපත් කරමින් චතුස්සත්‍ය සම්මා දිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨිය කියන කාරණාවේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය අපිට බලපාන්නේ කොයි විදිහටද කියන කාරණාවත් කෙටියෙන් සාකච්ඡා කරන්න තමයි සම්මාදිට්ඨිය කියන මාතෘකාව යොදා ගන්න කල්පනා කළේ. සම්මාදිට්ඨිකෝ හෝති අවිපරීත දස්සනෝ අත්ති දින්නම් අත්ති ඉට්ඨං අත්ති හුතං අත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. පින්නතුනි මෙතන සඳහන් කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. නමුත් මේ සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි අපි කතා කරන චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. අනිත් ආකාරය තමයි දසවස්තුක සම්මාදිට්ඨිය. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨියට වඩා බොහොම ඉහළින් කතා කරන ඉහළින් තියෙන සම්මාදිට්ඨියක්. එතකොට අපි දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය ලබන්න නම් දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. ඒක තමයි එතන තියෙන සුවිශේෂී වැදගත්කම. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ කෙටියෙන් අපි සිහිපත් කරන විදිහට සඳහන් කළොත් නිවැරදි දැක්ම. හරි දේ හරි හැටියටම දකිනවා. සමහර වෙලාවට ගල් කැටයක් පෙන්නලා මේක මැණික් ගලක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත නෙමෙයිනේ. මැණික් ගලක් පෙන්නලා මේක ගල් කැටයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒකත් ඇත්ත නෙමෙයි. එතකොට මේක මැණික් ගලමයි මේක ගල් කැටයමයි කියලා හරියටම හඳුනා ගන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ අන්න ඒ නිවැරදි හඳුනා ගැනීම. එතකොට මෙතන නිවැරදි හඳුනා ගැනීම කියලා අපි කරුණු සඳහන් කරාම සියල්ල නොදන්නා වූ තැනැත්තන් සමහර වෙලාවට නොදන්නාකම නිසා හරි දෙයට වැරදි දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඔහුට මේක එහෙම නෙමෙයි මේක මේ විදිහයි කියලා නියම ස්වභාවය පැහැදිලි කරලා දුන්නාම ඔහු ඒක බාර ගන්නවා. එතකොට ඔහු නියමාර්ථය දකින්නේ නැත්තේ හැබැවින්ම නොදන්නාකම නිසා. නමුත් පිළිතුරේ සමහර පිරිසක් ඉන්නවා සැබෑ తত্ত্বය පැහැදිලි කරලා දුන්නත් තමන්ගේ මතය තුල එල්බගෙන ඉන්නවා මිසක් ඒ සැබෑවට මුණ දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. යමෙක්ගේ මිත්‍යා දෘෂ්ටික බවින් යුක්ත නම් ඒක සතරාපාගත වීමට තරම් හේතු වෙන කාරණාවක්. ඒකට උදාහරණයක් සඳහන් කළොත් සමහර කෙනෙක් කියනවා මේ ජීවත් වෙන මිනිස්සු මරුණට පස්සේ ආයෙ උපදින්නේ නැහැ කියලා. එතකොට මරණින් පස්සේ නැවත උපතක් තියෙනවා කියන කාරණාව නිවැරදිව පැහැදිලි කරලා දුන්නාම මෙතෙක් නොදන්නාකම නිසා වැරදි දෘෂ්ටියක හිටියා. නමුත් දැන්
ඒක මනාව ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා මම මේ වැරදි දෘෂ්ටියෙන් මිදෙනවා කියලා යම් කෙනෙක් මිදෙනවා නම් ඔහු ඒ වැරදි දෘෂ්ටියේ ඉඳලා තියෙන්නේ හැබැවින්ම එය මනාව අවබෝධ කරගැනීමේ හැකියාවක් නැති නිසා. නමුත් තව සමහර කෙනෙක් ඉන්නවා කොච්චර කරුණු දක්වලා පැහැදිලි කරලා දුන්නත් උදාහරණ ගෙනහල්ලා පෙන්නුවත් මූලාශ්‍ර දැක්කුවත් මරුණහම උපදින්නේ නැහැ කියලා වුන් තීරණය කළා නම් ඒ තීරණය වෙනස් කරන්න මොනම හේතුවකින්වත් බෑ. ඒතකොට ඒක අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටි කියන ගණයට. ඒතර සමහර කෙනෙක් දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. තව සමහර කෙනෙක් නිරය ලෝක පිළිගන්නේ නැහැ. ඉතින් මේ වාගේ මේ ලෝකේ හැබෑ යථාර්ථය පැහැදිලි කරලා දුන්නහම ඒක බාරගන්න සූදානම් නැතිකම තමයි මෙතන මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි ලෝක යථාර්ථය අන් සියලු දෙනාටම වඩා මනවින්ම අවබෝධ කරගත්තේ. ඒ ਸਰවඥතා ඥානය නිසා මහා කල්ප අසංඛ්‍ය ගානක් මේ සංසාරේ ලෞතර බුද්ධත්වයේ හොයාගෙන පාරමිතා පිරුවේ මේ බොහෝ දෙනා නොදන්න බොහෝ දෙනා නොදකින නමුත් ලෝකේ යථාර්ථය මොකක්ද කියන එක ලෝක සත්වයාට අවබෝධ කරවලා මේ භයානක සංසාරයෙන් ඔවුන් එතර කරවන්න. ඉතින් ඒසා කාලය ඒ වෙනුවෙන් මහන්සි වෙලා කැප වෙලා අත්හැරීම් කරලා පාරමිතා පුරලා ලෝකයේ සැබෑ සත්‍ය මේකයි මේ ක්‍රමයේ වැරදි කියලා දුන්නහම පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ මතය පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේගේ මතය කියලා කියන්නේ ලෝකයේ සැබෑ ස්වභාවය. තව පිරිසක් ඒක ප්‍රතික්ෂේප කළා. ඒතර භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා ඒ වචනයට ගරු කරමින් ඒ සත්‍ය පිළි අරගෙන සත්‍ය ඔස්සේ ඉදිරියට ගමන් කරන්න යම් කෙනෙක් තීරණය කළා නම් ඔවුන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහට මේ එක එක දේවල් පිළිබඳව යථා ස්වභාවය පිළිබඳව පිළිගන්න නොපිළිගන්න බව සම්මා දිට්ඨිය සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කොටස් දෙකකට කැඩෙනවා. එතකොට දසවස්තුක සම්මා දිට්ඨිය. මොකද්ද මේ දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ? පින්නතුනි දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ කෙනෙක් මේ බුදුදහමට එන්න කලින් බුදුදහමට එන්න සම්පූර්ණ කරලා තිබිය යුතු සුදුසුකම් 10ක්. ඒකට තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි අර සම්මාදිට්ඨිය කියලා කතා කරපු මාතෘකාව මීට වඩා බොහොම දීර්ඝව සහ ගැඹුරින් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ඉතින් එතෙන්ට යන්න කලින් මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනේ නේ. ඉතින් ඒකයි මම සඳහන් කළේ බුදුදහමට එන්න කලින් බුදුදහමට එන්න ලබන සුදුසුකමක් තමයි මේ කාරණා 10 පිළිගන්නවා කියලා කියන්නේ. ඒතර දසවස්තුක සම්මාදිට්ඨියේ කරුණු 10ක් තියෙනවා. යම් කෙනෙක් මේ කාරණා 10න් එකක් හෝ සැක කරනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් ඔහු තාම බෞද්ධයෙක් බවට පත් වෙන්න සුදුසුකම් සම්පූර්ණ කරලා නැති කෙනෙක්. ඉතින් අපි අද වර්තමානයේ බෞද්ධයයි කියලා කියන අය අතරත් ඕන තරම් මේ කරුණු පිළි නොගන්න අය ඉන්නවා. නමුත් ඉතින් එතකොට බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා මිසක් බෞද්ධ වෙලා නැහැ. එතකොට ඒ කාරණා 10 කෙටියෙන් සිහිපත් කළොත් මුලින්ම තියෙන්නේ අත්ති දින්නම්. ඒ කියන්නේ දුන් දෙහි විපාක ඇත. අපි දන් දෙනකොට දුගී මගී යාචකාදීන්ට පින් සලකාගෙන බොහෝ දේවල් දෙනවා. ආහාර පාන වස්ත්‍ර මේ ආදී නොඑක් දේවල් වලින් සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ කිරීම තුළ සංග්‍රහ කරන්නාට කුසලයක් ලැබෙනවා කියන කාරණාව අත්ති දින්නම් කියලා කියනවා. දුන් දෙහි විපාකයක් තියෙනවා. ප්‍රතිග්‍රාහකයාගේ
ගුණයට අනුව දායකයට ආනිසංස ලැබෙනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ දක්ඛින විභංග සූත්‍රයෙන් මේ කාරණාව මනාව පැහැදිලි කළා. පෞද්ගලික දාන 14ක් පැහැදිලි කරනකොට මේ පිළිබඳව විස්තර කළා. ඊට අමතරව සංඝික දාන පිළිබඳව පැහැදිලි කරනකොටත් එහි මහත්ඵල බව දේශනා කළා. එතකොට දක්ඛින විභංග සූත්‍රයට අනුව තිරිසන් සතෙකුට නමුත් කෑම වේලක් දෙනවනම් දෙන දායකයට ලැබෙන ආනිසංසය මතු ජීවිත 100ක විපාක දෙනවා කියලා සඳහන් කළා. එතකොට මෙතන දානයාගේ තියෙන ශ්‍රේෂ්ඨ බව මනාව ඉස්මතු වෙලා පේනවා. දැන් සමහර කෙනෙක් දානයත් ප්‍රතික්ෂේප කරනවනේ. සංසාරයෙන් එතර වෙන්න නම් ඕනේ දන් දෙන්න ඕනෙත් නැහැ. සිල් රකින්න ඕනෙත් නැහැ. සමහර කෙනෙක් කියන්නේ භාවනා කළාම විතරක් ඇති කියලා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒක නෙමෙයි. මේ සසරින් එතර වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් තෘෂ්ණාවෙන් අයින් වීමෙන් පස්සේන එක ලැබෙන්නේ. සංසාරයෙන් මිදෙන්නේ තෘෂ්ණාව නැති වුණාට පස්සේ. නමුත් සාමාන්‍ය පෘථග්ජන සත්වයා වෙච්ච අපි කොහොමත් තෘෂ්ණාවෙන් යුක්තයි. තෘෂ්ණාධිකයි. අත්හැරීම කියන කාරණාව අපි ගාව බොහොම අඩුයි. ඉතින් ඒක නිසා තමයි මේ අත්හැරීම ප්‍රගුණ කරවන්නයි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දානය පිළිබඳව දේශනා කරන්නේ. සංසාරයෙන් එතර යන්න නම් දානය එතකොට අත්‍යවශ්‍යයි. මොකද දානය කියපු ගමම්ම අපිට වැටහෙන්නේ ආහාර පාන විතරනේ. පින්නතනේ ආහාර පාන විතරක් නෙමෙයිනේ දානය කියන්නේ. දැන් අපි ඕන තරම් ආහාර පාන දන් දෙනවා. අපිට ආහාර පාන දන් දෙන්න අත්හරින්න පුළුවන්කමකුත් අපි ළඟ තියෙනවා. නමුත් සමහරලාට අපි ලක්ෂයක් හමාරක් වියදම් කරලා දානයක් දෙනවා වෙන්න පුළුවන්. සමහර දානයකට ඊට වඩා ගොඩක් වියදම් වෙනවා වෙන්න පුළුවන්. අපි දානෙ දෙනවා බොහොම පහසුවෙන් ඒ වියදම ගැන හිතන්නෙම නැහැ. අත්හැරලම සතුටින් දන් දෙනවා. නමුත් හිතලා බලන්න අපි ගෙදරට අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි කියමු අලුතින්ම වාඩි වෙන්න සෝපාවක් අරන් ආවා කියලා. දැන් මම සෝපාව වගේ දෙතුන් ගුණයක් වියදම් කළා දානෙට. නමුත් කෙනෙක් ඇවිල්ලා සෝපාවෙන් එක පුටුවක් ඉල්ලුවොත් අර ආහාර පාන අත්හැරියා වගේ මේකත් අත්හරින්න පුළුවන්ද? අන්න ඒක අත්හරින්න බැරුව වෙනවා. එතකොට අපිට ආහාර පාන දන් දෙන්න පුළුවන්. නමුත් තවත් සමහර දේවල් අත්හරින්න බෑ. ඒ පිළිබඳව තියෙන තණ්හාව බොහොම වැඩි. නමුත් දානයේදී ඔය සියල්ලම අත්හරින්න පුළුවන් වෙන තැනට මේක ප්‍රගුණ වෙන්න ඕනේ. අන්න ඒක තමයි මහ බෝසත්වරු මේ පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන ආකාරයෙන් වඩන්නේ. ඉතින් එතකොට මේ ලෞකික දේවල් නෙමෙයි වෙන්නතුනි. තමන්ගේ ශරීරයේ කොටස් දන් දුන්නා. ඉතින් අපේ තණ්හාව වැඩිපුර තියෙන තැන්නේ ඔය කතා කරන්නේ. අපිට ධනය අත්හරින්න පුළුවන් වුණාට ශරීරේ කොටස් අත්හරින්න බෑනේ. තණ්හාව තියෙනවා මේ ඔක්කොටම. ඒ නිසා හොයා සපයාගත්ත වස්තුව සම්බන්ධයෙන්ුත් තෘෂ්ණාවක් අපිට තියෙනවා. හැබැයි ඊට වඩා තෘෂ්ණාවක් තියෙනවා මේ ශරීර ඉන්ද්‍රියන්ට. ඒ නිසා තමයි දේශනා කොට වදාළේ මේ පාරමිතාව ආකාර 3කට සම්පූර්ණ කරන්න ඕනේ කියලා. එහෙනම් අතපය අත්හරින තැනට එනකන් මේ හිත දියුණු වෙන්න බාහිර ලෞකික දේවල් අත්හැරලා ප්‍රගුණ කරන්න ඕනේ. පින්නතුනි සිවි මහරජුරු දෙන්න පුළුවන් තරම් මේ ලෝකේ දානය දන් දුන්නා. තමන් හොයාගත්ත දේවල් ඕනම දෙයක් අත්හරින්න පුළුවන්. ඊට පස්සේ තමයි රජුරවන්ට කල්පනා වෙන්නේ දැන් ඉතින් ඇති. දැන් මීට වඩා ඉහළට යන්න ඕනේ.
මම අද දන්සැල බලන්න යන වෙලාවේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මගෙන් S2 ඉල්ලුවොත් මට ඒ තරම් තවත් ලාභයක් නැහැ කියලා කල්පනා කළා. ඒ කියන්නේ රජුරවන්ට S2 දෙන්න පුළුවන්කම තියෙනවා දැන්. ඒතර පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිතයත් හරිනවා. ඉතින් අපේ වැඩිම තණ්හාව තියෙන්නේ ජීවිතේට. අන් ඒක නිසා තමයි ලෙඩක් දුකක් හැදුනහම සල්ලි මිල මුදල් රන් රිදී විකුණලා හරි අපි සනීප වෙන්න ඕනෑම දෙයක් අත්හරිනවා. ඊට පස්සේ ඒ ධනය ඕන තරම් අත්හැරී අතපය වෙන්නේ. ශරීරාංග වෙන්නේ. සනීපෙන් ඉන්න එක වටිනවා ධනයට වඩා. නමුත් පින්නතුනි යම් ඉන්ද්‍රියක් දුර්වල වෙලා ඒ ඉන්ද්‍රිය නිසා ජීවිතයට හානි වෙන්න පුළුවන් නම් ඒ ඉන්ද්‍රිය ඉවත් කළොත් ජීවිතේ රැක ගන්න පුළුවන් නම් සමහරවිට අපි ඒ නරක වෙච්ච කොටස කපලා අයින් කරන්න කැමති ජීවිතේ රැකෙනවා නම් අපි සාමාන්‍ය සමාජයේ ඕන තරම් දකින්නවා. අපි කියමු කෙනෙකුට සීනි අමාරුවේ හැදිලා කියලා. තුවාලයක් හැදිලා. දැන් සෑහෙන කාලයක් වේදම් කර කර හැමතැනම මේ සීනි අමාරුවට බෙහෙත් කළා. දැන් තුවාලේ හැදිලා. දැන් ඒක සනීප කරගන්නත් බොහොම වියදම් කළා. නමුත් වෛද්‍යවරයාගේ ඊළඟ නිගමනය තමයි මේක මෙතනින් එහාට පැතිරෙන එක නවත්තන්න නම් මෙතනින් කපන්න ඕනේ. අපි කෙලින්ම කැමතිනේ ජීවිතේ රැකෙනවා නම් ඒ ඉන්ද්‍රිය අයින් කරන්න. ඒතර වැඩියෙන්ම තණ්හාව තියෙන්නේ කොතනද? ජීවිතේට. ධනයටත් තණ්හාවක් තියෙනවා. ඊට වඩා ශරීරාංගවලට තණ්හාවක් තියෙනවා. ඊට වඩා ජීවිතේට තණ්හාවක් තියෙනවා. ඉතින් පින්නතුනේ මේ අත්හැරීම හොඳටම දියුණු වෙනවා කියලා කියන්නේ ජීවිතෙත් අත්හරින්න පුළුවන් තැනට මේක ප්‍රගුණ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසායි දේශනා කළේ මහණෙනි යමෙක් දානය පිළිබඳව හරිහැටි දන්නවා නම් එදිනෙදා අනුභව කරන ආහාර පිඟානේ තියෙන අන්තිම බත් කට තිරිසනෙකුටවත් නොදී නම් කෑම කන්නේ නැහැ කියලා දේශනා කරමින් තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නාම අනාගත ජීවිත 100ක් අපට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා පැහැදිලි කළා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක්, පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක්, අහසින් යන බාහිර තවුසෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක්, තිසරණ තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක්. එතනින් එහාට සෝවාන් සකදාගාමි අනාගාමි මහෞත්තමයන් වහන්සේලාට වගේම මහරහතන් වහන්සේලාට ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට දන් දුන්නාම ලැබෙන ප්‍රමාණය සඳහන් කරලා නැත්තේ ප්‍රමාණ කරන්න බැරි නිසා. නමුත් මෙතන සඳහන් කරනවා පින් සලකාගෙන දුගී මගී යාචකාදීන්ට පවා යමක් පරිත්‍යාග කිරීමෙන් එසේ කරන තැනැත්තාට අනාගතයේ බොහෝ සැප සම්පත් ලැබෙන බව. තමන්ගේ ශක්තියෙන් හෝ අන්‍යයන්ගෙන් ඇසීමෙන් දැනගෙන එක්ක තමන් අවබෝධ කරන්න ඕනේ. එහෙම නැත්නම් අනුන්ගෙන් අහලා දැනගන්න ඕනේ. ආන් ඒ බව විශ්වාස කරනවා. දුන්නහම ලැබෙනවා කියන එක විශ්වාස කරනවා. මේකට කියනවා අත්ති දින්නම්. දුන් දෙහි විපාක ඇත. අත්ති ඉට්ටං. පින්නතනේ ඉට්ට කියලා කියන්නේ මහා පූජාවට නමක්. එතකොට අත්ති ඉට්ටං කියලා කියන්නේ මහා පූජාවේ විශේෂ විපාක තියෙනවා. දැන් වර්තමානයේ සමහර අය ඕන තරම් ඉන්නවා මහා පූජාවල් ප්‍රතික්ෂේප කරනවා. අන්න මිත්‍යා දෘෂ්ටිය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨියේදී මහා පූජාවකින් තමයි පාරමිතා වැඩෙන්නේ කියලා. මහා පූජාවක තමයි ආනිසංස වැඩිපුර තියෙන්නේ කියලා. මොකද මහා පූජාවක් කරන්න ගොඩක් දේවල් අපිට අත්හරින්න සිද්ධ වෙනවා. අපි කියමු මල් පූජාවක් කියලා. සාමාන්‍යයෙන් මල් පූජාවක් අපි ගෙදර දවසකට කරනවා. නමුත් මල් වට්ටියක් කඩලා පූජා කරන්න අපි ගොඩක් දේවල් අත්හැරියේ නෑනේ. ඒක ගෙදර වැඩ කටයුතු ටික ඉවර වෙලත් අපිට කරන්න පුළුවන්.
හැබැයි මල් ලක්ෂයක් විතර පූජා කරන්න ගත්තොත් මල් 10000ක් විතර පූජා කරනවා කියලා හිතුවොත් ව්‍යාපාරයක් කරනවා නම් අපිට ඒකෙන් දවසකට දෙකකට විවේක ගන්න වෙනවා. නිමාඩු ගන්න වෙනවා. මොකද පූජාවට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට එතන ව්‍යාපාර කටයුතු අත්හැරියා. රැකියාවක් කරනවා නම් ඒත් නිමාඩු ගන්නවා. එතනත් ලොකු අත්හැරීමක් නේ තියෙන්නේ. රැකියාවක් කරන කෙනෙකුට වසරකට තියෙන නිමාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ওই නිමාඩුව ඉතුරු කරගන්න හැමෝම හරි කැමතියි. සමහර අවස්ථාවක ටිකක් වැඩිපුර ගන්න. නමුත් එහෙම ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙන නිමාඩුවෙන් දවසක් දෙකක් වෙන් කරනවා කියලා කියන්නේ ඒක ලොකු අත්හැරීමක් නේ. ඒතකොට මේ කැපකිරීම කරන්නේ මේ මල් පූජාව නිසානේ. එතකොට මල් හොයන්න ඕනේ. මල් හොයන්න යන අයට ආහාර පාන දෙන්න ඕනේ. වෙනත් අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වෙලාවට නොඑක් දේවල් දෙන්න ඕනේ. දැන් මේ සියල්ලම ඉවර කරලා ඊළඟට අපි දැන් පූජාව සඳහා පූජනීය ස්ථානයට පිටත් වෙලා යනවා. මල් 10000ක් විතර මට තනියම සකසන්න බෑනේ. ඒකට මම පිරිසක් එක්ක යනවා. ඒතකොට මේ පිරිස මම එන්න කීවට නිකන් එන්නේ නැහනේ. මං වාහනයක් අරගෙන ඒගොල්ලෝ අරන් යන්න ඕනේ. ඒතකොට මේ වාහනේට මං ගෙවන්න ඕනේ. ඒතකොට මගේ පූජාව වෙනුවෙන් මං ආයත් හැරීමක් කළා. මේ එක්කරගෙන ගියපු අයට නවාතැන් පහසුකම් දෙන්නත් ඕනේ. නැවත ආහාර පාන සපයන්නත් ඕනේ. ඒ ඔක්කොම කරලත් මේගොල්ලන්ට මෙන්න මෙහෙමයි මේ කාර්යය වෙන්න ඕනේ කියලා කියහම ඒත් ඒගොල්ලෝ සමහරලාට මට ඕන විදිහට නෙමෙයි වැඩේ කරන්නේ. එතකොට අපිට කේන්ති යනවා. ආන්ගේ කේන්තිය පාලනය කරගෙන කරුණා මෛත්‍රී සිතින් නැවත වුන්ට කරුණු පැහැදිලි කරනකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. නෙක්ඛම්මේ වැඩෙනවා. දාන පාරමිතාව වැඩෙනවා. එතකොට මහා පූජාවකදී පාරමිතා වැඩෙනවා කියලා දේශනා කළේ ඒ නිසා මහා පූජාවේ විශේෂ විපාක ඇත කියලා දේශනා කළා. අතිහුතං කියලා කියන්නේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙනවා. පේනවද ඒක අපිට? මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙනවා කියලා. ඔප්පු කරන්න පුළුවන් නිර්ණායකයක් තියෙනවද? මිම්මක් තියෙනවද? එකක්වත් නැහැ. නොපෙනෙන මානයක් විශ්වාස කරගෙන තමයි දන් දෙන්නේ මෙලවින් දුන්නහම පරලොවින් ලැබෙනවා කියලා. කවුරු කියපු නිසාද මේ පිළිගන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිසා. නමුත් ඕන තරම් තර්ක කරනවා මේ ජීවිතෙන් දන් දුන්නාම දුප්පත් වෙනවා මිසක් වෙන හම්බෙන දෙයක් නැහැ කියලා. නමුත් ලෝකේ යථාර්ථය තමයි අත්හරින්න ලැබෙන එක. ඒක තමයි ස්වභාවය. හැබැයි ඒක අපි තේරුම් අරන් නැහැ. ස්වභාවය තමයි අත්හරින්න ලැබෙන එක. හැබැයි ලබන්න හිතාගෙන අත්හැරියොත් ලැබෙන්නේ නැහැ. අත්හැරියම ලැබෙනවා නම් වැඩිපුර ලබන්න අත්හරිනවා කියලා හිතන්න පුළුවන්. එහෙම වුණොත් ලැබෙන්නේ නැහැ. ඒක අනුමත කරන්නේ නැහැ මේ ශාසනය. නිවන උදෙසා අත්හරින්න ඕනේ. මගේ තණ්හාව නැති වෙන්න අත්හරින්න ඕනේ. අත්හැරියාම ලැබෙන එක වැඩිපුර ලබන්න අත්හරිනවා කියලා කියන අර්ථ වඩා තණ්හාවක් හිතේ තියාගෙන අත්හරිනවා. ඊළඟට සඳහන් කළේ අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. මේ ලෝකේ ඉපදිච්ච ලොකු කුඩා අපි සියලු දෙනාම පින්නතනි සැප සහ දුක් වලට නිරන්තරයෙන් මුහුණ දෙනවා. එතකොට අත්ති සුකට දුක්ඛටානං මේ විඳින සැප දුක් වලට කම්මානං පලං විපාකෝ පෙර කරන ලද කර්මයක බලපෑමක් තියෙනවා. යම් කෙනෙක් ඒක ඒ විදිහටම පිළිගන්නවා නම් ඒක තමයි මේ ලෝකයේ ඇත්ත. ඒක තමයි සම්මා දිට්ඨිය. අපි පෙර ජීවිතවල ඕන තරම් අකුසල් කරලා තියෙනවා. නමුත් දැන් ඒ එකක්වත් මතක නැහැ. අපට මතක නැති වුණාට අපි කරපු කුසලුත් අකුසලුත් අනිවාර්යෙන් මං වෙනුවෙන්
හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න බලාගෙන ඉන්නවා. කුසල් ඵල දෙනකොට සැප විපාකයි. අකුසල් ඵල දෙන්න ගත්තාම සමහරලාට එක දිගට ඵල දෙනවා. අන්න ඒ නිසා සමහර කෙනෙකුට කරදර එන්න ගත්තාම නිමක් නැතුව එකක් ඉවර වෙනකොට එකක් ඉවර වෙනකොට එකක් සමහරලාට එකක් ඉවරත් නෑ තව කරදරයක්. එක දිගට කරදර පොලිමක් එනවා. සමහරලාට අපිම කතා කරනවා මේ මිනිස්යාටම මෙහෙම වෙනවනේ කියලා. මොකද ඔහු දැන් මේ කරදර වලින් හෙම්බත් වෙලා ඉන්නේ. නමුත් එහෙම කතා කරන අපිත් දැන හෝ නොදැන නමුත් අන්තිමට කියනවා ඒක මිනිහගේ කර්ම වෙන්නේ කියලා. ඇත්තටම සංසාරේ කරගත්ත අකුසල කර්ම තමයි මේ ඵල දෙන්න පටන් ගන්නේ. අන් ඒකයි මෙතන කියන්නේ අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. ඒ කියන්නේ අපි කරන සැප දුක් නැත්නම් පිං සහ පව් අපිට මතු ජීවිතවල යහපත් සහ අයහපත් විදිහට ඵල දෙනවා. අත්ති අයං ලෝකෝ. සමහර අය කියනවා මෙලොවක් තිබුණට පරලොවක් නැහැ කියලා. ශක්ති ශාස්ත්‍රූරු වාගේ අය ඒ අයගේ දර්ශනයෙන් ඉගැන්වුවේ ණයට අරන් හරි ගිතෙල් අනුභව කරන්න. ආයේ එහෙම සැප විඳින්න කාලයක් එන්නේ නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙලොවක් තියනවා වගේම අත්ති පරලෝකෝ පරලොවක් තියෙනවා. මෙහි ජීවත් වෙන අපි මරණින් මත්තේ පරලෝ යනවා. එහි ජීවත් වෙන අය එහි අත්හැරලා මෙහි එනවා. සමහර අය මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝක යනවා. මනුස්ස ලෝකෙන් බ්‍රහ්ම ලෝක යනවා. මනුස්ස ලෝකෙන් සතර පායට යනවා. ආයෙත් පස්සේ කාලෙක ඒ ලෝක වලින් මිදලා ඒ අය ඇවිල්ලා මනුස්ස ලෝකෙ උපදිනවා. එහෙනම් මෙලොවක් සහ පරලොවක් ඇත කියන කාරණාව විශේෂයෙන් පිළිගත යුතු සම්මාදිට්ඨියක්. ඊළඟට සඳහන් කළේ අත්ති මාතා. ඒ වගේම අත්ති පිතා. අම්මා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ලෝකේ ඉන්නවා. අම්මා තාත්තා කියන කාරණාව මෙතෙන්ට එකතු වෙන්නේ ඒක විශේෂ කාරණාවක් නිසා. අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂිත පුද්ගලයෝ දෙන්නෙක්. ඒ විශේෂිත පුද්ගලයෝ දෙන්නෙක් කියලා කියහම අනික් පුද්ගලයෝ විශේෂ නැද්ද? පින්නතනේ අනික් පුද්ගලයන්ට වඩා අම්මා තාත්තා විශේෂයි. ඒකට කරුණු රාශියක් බුදුදහමේ පෙන්නනවනේ. ඒ කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේටත් වඩා මහරහතන් වහන්සේලාටත් වඩා විශේෂයි කියලා නෙමෙයි මෙහි කියන්නේ. ඒ කාරණාව මනාව පැහැදිලි වෙන හොඳ මූලාශ්‍රයක් තමයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් කරන අකුසල කර්ම අතර දෙවනියට තියෙන ලොකුම අකුසල කර්ම ටික තමයි ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ. එයි මම මේක දෙවනියට කියලා සඳහන් කළේ. සාමාන්‍ය මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම අකුසල කර්මනේ. මම එහෙම සඳහන් කළේ පින්නතුනි පළවෙනි කර්මය තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. මිත්‍යා දෘෂ්ටික කර්මයට වඩා දෙවනි ආනන්තරීය කර්ම ටික. ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් අන්තර් කල්පයක් අවීචයේ දුක් විඳින්න නියමිතයි. මිත්‍යා දෘෂ්ටික කර්මය කරපු කෙනත් අවීචයේ තමයි විඳවන්නේ. මිත්‍යා දෘෂ්ටිකයා දුක් විඳින්නෙත් අවීචයේම තමයි. වෙනස තමයි අපි කියමු කෙනෙක් අවීචියට ගියහම අන්තර්කල්පයනේ අවීචියේ වාසය කරන කාලේ. ඔය අන්තර්කල්පේ ඉවර වෙන්න කලින් මහා කල්පය විනාශ වෙනව නම් මහා කල්පේ විනාශ වෙන්නේ අපායවලුත් විනාශ කරගෙන. එතකොට මේ නිරයට ගියපු පුජ්‍යලයාගේ නිසි ආයු කාලයේ නිරයේ ගත වෙන්න කලින් මහා කල්පේ විනාශ වෙනව නම් ඒ අවීචී ඉන්න පුජ්‍යලයා මුළු ආයුෂේම භුක්ති නොවිඳ අවීචීන් ගොඩ එනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික කර්මයක් කරලා නම් අවීචියේ ඉන්නේ මහා කල්පේ විනාශ වෙමින් නම් පවතින්නේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික කර්මය කළ පුද්ගලයා
විනාශ වෙන්නේ නැති සක්වලක වෙනත් අවීචයකට කර්මය විසින් මාරු කරලා දානවා. දැන් තේරෙනවද වෙනස? අන්න ඒක නිසා තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය හරි බලවත් කියලා කියන්නේ. ඊට පස්සේ තමයි ආනන්තරීය කර්ම තියෙන්නේ. ඒක නිසයි දෙවනි තැන තියෙන කර්ම කියලා මම සඳහන් කරන්න යෙදුනේ. එතකොට කෙනෙක් අම්මා ඝාතනය කළොත් තාත්තා ඝාතනය කළොත් ඒකාන්තයෙන්ම සැක නැහැ අවීචියේ උපදිනවා. ඒක ආනන්තරීය කර්මයක්. හැබැයි අපේ අම්මට වඩා ගොඩාක් උසස් මට්ටමේ තමයි ආර්ය වූ සෝවාන් වහන්සේ ඉන්නේ. සෝවාන් වහන්සේලා ආර්යයන් වහන්සේලානේ. එතකොට ඒ මාර්ගඵලලාභීන් වහන්සේ ඉන්නේ මගඵල නොලබපු අපේ අම්මටයි තාත්තටයි වඩා ගොඩක් උඩින්. ඊටත් උඩින් ඉන්නවා සකදාගාමින් වහන්සේ, ඊටත් උඩින් ඉන්නවා අනාගාමින් වහන්සේ. නමුත් මේ තුන් දෙනාගෙන් කවුරු හෝ ඝාතනයට ලක් වුණොත් අපි අතින් ඒ කාන්තේම අවීචී යනවා කියලා කියන්නේ නැත්නම් ඒ කාන්තේම ආනන්තරීයයි කියලා නෑ. නමුත් ආර්ය තත්වයට තබා තවම හරියට තිසරණේවත් පිහිටලා නැති අම්මා ඝාතනය කළොත් ආනන්තරීයයි. එතකොට අන්න ඒ කාරණාවෙන් තමයි මේ අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකෙ මොනතරම් සුවිශේෂී පුද්ගලයෝ දෙන්නෙක්ද කියන කාරණාව පැහැදිලි වෙන්නේ. ඒක නිසා තමයි මෙතෙන්ට මේ අම්මා තාත්තා ගැන කාරණාව එකතු වෙන්නේ. ඊළඟට තියෙන පින්නතුනි අත්ති සත්තා ඕපපාතිකා. මේ ලෝකේ ඕපපාතික සත්වෙක් ඉන්නවා. ඕපපාතික සත්වෙක් කියලා කියන්නේ මවෙක් නැති, පියෙක් නැති, ඉබේ පහළ වෙන සත්තු මනුස්ස ලෝකෙත් ඉන්නවා. තිරිසන් සත්තු අතර ඕනතරම් ඕපපාතික සත්තු ඉන්නවා. හැබැයි මිනිස්සුත් එහෙම ඉන්නවා. මව්පියෝ නැතුව ඉපදෙන අය. එතකොට කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් කොහොමද මව්පියෝ නැතුව මිනිස්සු ඉපදෙන්නේ කියලා. අපේ දහමේ මූලාශ්‍ර තියෙනවා. අම්බපාලිට අම්මෙක් තාත්තෙක් නැහැ. පොක්කරසාති බ්‍රාහ්මණයට අම්මෙක් තාත්තෙක් නැහැ. මහා පදුම දේවියට අම්මෙක් තාත්තෙක් නැහැ. ඒ අයත් අයිති වෙන්නේ ඕපපාතික සත්වයෝ ගණයට. සංසාරේ පින් කර කර ප්‍රාර්ථනා කරලා තියෙනවා මව් කුසක උපදින්න එපා කියලා. අන්ගේ ප්‍රාර්ථනාවල් වල ප්‍රතිඵල හැටියට තමයි ඕපපාතිකව පහළ වෙන්නේ. ඕපපාතිකව මනුස්ස ලෝකේ පහළ වෙනකොට හෝ දිව්‍ය ලෝකේ පහළ වෙනකොට කිරිදරුවෝ නැහැ. සඳහන් කරනවා කාන්තාවක් නම් 16 හැවිරිදි වයසේ තරුණියක් වගේ තමයි එකපාරම පහළ වෙන්නේ කියලා. පුරුෂයෙක් නම් 20 වයසේ තරුණයෙක් වගේ තමයි එකපාරම පහළ වෙන්නේ කියලා. ඒතර ඕපපාතික සත්වයෝ නිරය ලෝකවල උපදින්නේ ඕපපාතිකව. අපායේ උපදින්නේ ඕපපාතිකයි. දිව්‍ය ලෝකේ උපදින්නේ ඕපපාතිකයි. බ්‍රහ්ම ලෝකවල උපදින්නේ ඕපපාතිකයි. එමනම් දේශනා කළා ඕපපාතික සත්වයක් ඇත. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. නෑ කියලා කියන්න පුළුවන් කමක් නෑ. මේ ලෝකේ එහෙම උප්පත්තියෙන් තියෙනවා. අන්තිම කාරණාව තමයි මේ ලෝක ධාතුවේ ඊටාම කලාතුරකින් පහළ වෙන මහා උත්තම මනුෂ්‍ය රතනයක් තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ කාරණාව තමයි පින්නතුනි මෙතන විස්තර කරන්නේ. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මේ දසවස්තුක සම්මා දිට්ඨියේ පළවෙනි කාරණාව පින්නතුනි මේක. ඒක පළවෙනි කාරණාව කියලා කියන්නේ අපි සාකච්ඡා කරපු අනිත් කාරණා 9ම මෙන්න මේ අන්තිම කාරණාවට නතු වෙනවා. අයිති වෙනවා. ඒක නිසා ඒක පළවෙනි කාරණාව කියලා කියන්නේ. මේ ලෝකේ සාමාන්‍ය පුද්ගලයන්ට දකින්න බැරි දේවල් දකින්න.
සාමාන්‍ය පුද්ගලයන්ට වටහා ගන්න බැරි දේවල් වැටහෙන. අවබෝධ කරගත යුතු තාක් සියල්ල අවබෝධ කරගත්ත මහා උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ අතිශය කලාතුරකින් ලෝක ධාතුවේ පහළ වෙනවා. ඉතින් ඒක සම්මා දිට්ඨියක්. යම් කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. එතකොට ඒ කලාතුරකින් පහළ වෙන්නේ උත්තම රතනය අහවල් දේ මේ ලෝකේ දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. හැම දෙයක්ම හැම ආකාරයකින්ම නියම ස්වභාවයෙන්ම දැනගන්නවා. විශ්ව න්‍යායයේ පැවැත්ම කොයි විදිහටද සිද්ධ වෙන්නේ? තව වසර දහස් ගණනක් ලක්ෂ ගණනක් යනකොට ඒක මොන විදිහටද වෙනස් වෙන්නේ? මේ සියලුම කාරණා පිළිබඳව මනා දැනුමක් මනා අවබෝධයක් තියෙනවා. අන් එවන් උතුමන්ට අපි කියන්නේ ලෞතර බුදුවරු කියලා. ඒතර එහෙම ශ්‍රේෂ්ඨ උත්තම රතනයන් කල්ප කාලාන්තරයකින් ලෝකේ පහළ වෙනවා. මෙන්න මේ කාරණා 10 යම් කෙනෙක් නිවැරදිව එකහෙලා පිළිගන්නවා නම් ඔහු දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. යමෙක් ළඟ දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා නම් ඔහු තෙරුවන් සරණ යන්න සුදුසු කෙනෙක්. ඔහුට තිසරණ පිහිටනවා කියන කාරණාව තමයි එකෙන් කියන්නේ. ඒතකොට ඒ තිසරණයේ මත පිහිටලා යම් කෙනෙක් උත්සාහ කරනවා නම් මේ සංසාරයෙන් එතර වෙන්න. තිසරණයේ මත මුලින්ම පිහිටලා එතන ඉඳලා සිල් ගුණ ප්‍රගුණ කරගෙන යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ආන් අර අපි කියන චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය ලබන්න දැන් ඔහු සුදුසු මට්ටමේ ඉන්නවා. එහෙනම් සම්මාදිට්ඨිය කියන වචනේ සරල තේරුම තමයි නිවැරදි දැකීම. එනම් මේ විශ්ව ධාතුව පිළිබඳව යමෙක් නිවැරදිව අවබෝධ කරගන්නවා නම් යමෙක් නිවැරදිව දැනගන්නවා නම් Tamanට තනියම වැටහෙන්නේ නැත්තම් වැටහුණ කෙනෙකුගෙන් අහගෙන පිළිගන්නවා නම් ඒකට අපි කියනවා සම්මා දිට්ඨියයි කියලා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයත් එක්ක මේ සම්මා දිට්ඨියට හිමි වෙන තැන මොකද්ද කියලා කතා කළොත් මේ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තිය තුල සම්මා දිට්ඨියට පළවෙනි තැන හිමි වෙනවා. මොකද ඒ සම්මා දිට්ඨිය නැතුව එතනින් එහාට තියෙන කිසිම කාරණාවක් සම්පූර්ණ කරන්න බැරුව යනවා. එඳ මනා වූ නිවැරදි අවබෝධයක් හැම මොහොතකම අපි ඇති කරගන්න ඕනේ. ඒ නිවැරදි අවබෝධය ඇති කර ගැනීම තුල තමයි ඒ පුද්ගලයා සංසාරයෙන් ඈතර වෙන තැනට යනකම් ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි සම්මා දිට්ඨියෙන් බැහැර වුණ තැන මේ සංසාරේ හැමදාම දුක් විඳින්න තමයි අපිට සිද්ධ වෙන්නේ. අන්න ඒක නිසා ලෞතර බුදුරු පහළ නොවන කාලවල ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඕනතරම් සත්වයා සතර අපායවල වල උපදිනවා. නිමක් නැතුව මේ සසරේ බොහෝ දුර ඈත සසර ගමනේ ඇවිදගෙන යනවා. ඒ ඇවිදින සංසාර ගමනේ විඳින්න සිද්ධ වෙන දුක් පීඩාවන්ගේ ප්‍රමාණය නිමක් නැහැ. අනාදිමත් කාලයක් මේ සසර ඔබ මම අපි හැමෝම කොච්චර කාලයක් සැරිසරුවද කියන කාරණාව ප්‍රමාණය කරලා කියන්න බෑ. අනවතග්ග සංයුක්තයෙන් භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කළේ ඒ සංසාරයාගේ පෙර කෙරවල පණවන්න බෑ මහණෙනි කියලා. ඒකින් කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ පෙර කෙරවල දන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක පණවන්න බෑ. මොකද ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ කාරණාවයි පැහැදිලි කරන්නේ ඒ තරම්ම දිගයි ඒ සසරේ. ඒකයි දේශනා කළේ එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඇය මැරුණාම අඬපු කඳුළු මේ සංසාරේ සාගර ජලයට වඩා වැඩි. නැවත දේශනා කරනවා මේ ලෝකේ මේ ජීවත් වෙන සත්වයාගේ මව නොවුන කෙනෙක් නැහැ කියලා. පියා නොවුන කෙනෙක් නැහැ කියලා.
එතකොට එක අම්මා කෙනෙක් වෙනුවෙන් සාගර ජලයට වඩා කඳුළු හලලා තියෙනවා නම් අම්මා නොවුන කෙනෙක් නැත්තම් මේ ලෝකෙ මේ හැමෝම වෙනුවෙන් අපි එච්චරම ඇඬුවා නම් පින්නතුනි මොන තරම් කාලයක් මේ සංසාරේ එනවද කියන කාරණාව කාටද කියන්න පුළුවන්. ඒතර ඔය තරම් දීර්ඝ සංසාරික අපිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුනේ නැද්ද? මම අර කාටද කියන්න පුළුවන් කීවට භාග්‍යතුන් වහන්සේට කියන්න පුළුවන්. මේසා දීර්ඝ සසරක අපිට ඕන තරම් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. සැක නෑ ඕන තරම් මුණ ගැහුණා. අපි ඕන තරම් උන්වහන්සේලාගෙන් බණ ඇහුවා. අපි ඒ ශාසනවල සමහරලාට පැවිදි වෙලා හිටියා. නමුත් ඒ මොනවා කළත් අපිට බැරි වුණානේ තවම සසරින් මිදෙන්න. ඒකනේ ඒ තාක් දුර සසර ආවේ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි අකීකරු වෙච්ච එක. කාටද අකීකරු? භාග්‍යතුන් වහන්සේට අකීකරුයි. ඒ කියන්නේ කියන දේ ඇහුවේ නෑ. සමහර දේ පිළිගත්තේ නෑ. සම්මා දිට්ඨිය තුල හරියට පිහිටියේ නෑ. ශ්‍රද්ධාව ජීවිතේ දියුණු කළේ නෑ. සිල් ගුණ මනාව සම්පූර්ණ කළේ නෑ. අන්න එතකොට තමයි කියන්නේ අකීකරුයි කියලා. විනතනි එහෙම කල්පනා කරලා බලහම අපි පෙරණන් අකීකරුයි. දැන් අකීකරුද කියලා කල්පනා කළොත් දෙන්න තියෙන උත්තරේ ඔව් කියන එක තමයි කියන්නේ. තාමත් අපි අකීකරුයි. ඒකට කාරණාවක් දෙකක් මතක් කළොත් නිකන් හිතලා බලන්න මේ ජීවිතේ මේ වයසට එනකොට කී පාරක් පන්සිල් අරන් තියෙනවද කියලා. අපි ගණන් කරලත් නෑ. අපිට පන්සිල් ගත්ත වාර ගාන මතකත් නෑ. නමුත් ආපහු ආවර්ජනය කරලා බැලුවොත් මේ සිල්පද පහ එකක්වත් උල්ලංඝනය නොකර රැකගත්ත එක පැය 24ක් මේ ජීවිතේ තියෙනවද කියලා. එතකොට ආපහු ප්‍රශ්නයක් එනවා. සමහරලාට අටසිල් සමාදන් වෙන්න ගියහම අපි පන්සිල් උල්ලංඝනය කරගත්තේ නැහැ වෙන්න පුළුවන්. හැබැයි අටසිල් ගත්ත දවසට අපි ඉන්නේ පන්සිල් වල නෙමෙයිනේ. අපි එදාට ඉන්නේ අටසිල් වල. ඒකට වෙනම උපෝසත සිල් කියලා කියන්නේ. ඉතින් උපෝසත සීලේ හරියට රැක්ක දවසක් තියෙනවද කියන කාරණාවට ආපහු යන්න ඕනේ. ඒ කියන්නේ අපි සිල් රකින්නේ නැහැ කියන කාරණාව නෙමෙයි මම මේ කියන්නේ. ඒතර මේ සීලයෙන් මොකද්ද කියන්නේ? සීලයෙන් කරන්නේ අත්හැරීමනේ පින්නතුනි. සංසාරයෙන් එතර යන්න අත්හැරීම නම් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ අත්හැරීම තියෙන්නේ දානයේ එක විතරක් නෙමෙයි. සිල් රකින්නවා කියලා කියන්නේත් අත්හරිනවා කියන එක තමයි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං. අනුන්ගේ පණ නැති කිරීම කියන කාරණාව මම සදහටම අත්හරිනවා. අනුන්ගේ ප්‍රාණය නැති කිරීමෙන් මම වළකිනවා. ඒක අත්හැරීමක් නේ. පරපණ නැසීම අත්හැරියා. හොරකම් කිරීම අත්හැරියා. වැරදිකාම සේවනය අත්හැරියා. බොරු කියලා අනුන් රවට්ටන එක අත්හැරියා. සුරාපානය කරන එක අත්හැරියා. එතකොට මේ පන්සිල් කියලා කියන්නේ මේ ලෝකේ මහා දාන පහක්. ඒ දානයන්ගේ ප්‍රමාණය පින්නතුනි මෙහෙම මුසාවාදා වේරමණී කීවට එහෙම නැත්නම් පාණාති පාතා කියලා කීවට අපිට ඔක තේරෙන්නේ නැහැ. මම කියන්නේ දෙවි හිමියෙන් කවර කවමදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දුන්නොත් අන්න එදාට මේ ලෝකේ ජීවත් වෙන කූඹියෙක්වත් මට බය නැති වෙනවා. ඒ සියලු දෙනාම මම නිසා තැතිගත්තා නම් මෙතෙක්කල් අදින් පස්සේ වුන් කවුරුවත් මට බය නැතුව යනවා. දැන් තේරෙනවද අන්‍යයන්ට මොනතරම් සහනයක් දානේ වුණාද කියලා? මොකද දැන් දන්නවා මං කවදාවත් මගේ ජීවිතේ නැති වුණත් මං අනුන්ගේ පණ නසන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා පන්සිල් කියලා කියන්නේ මහා දාන පහක්. එහෙනම් නිවන් සොයාගෙන යන මාවතේ සම්මා දිට්ඨික පුද්ගලයා මේ උතුම් වූ සීලයට මනාව කීකරුයි.
ඉතින් මම ඒකයි හිතලා බලන්න කිව්වේ මෙතෙක් ජීවිතේ එක සිල්පදයක්වත් උල්ලංඝනය නොකර ගත වුණ දවසක් තියෙනවද කියලා හිතන්න කියලා. තාමත් උල්ලංඝනය වෙනවනම් ඒ සිල්පද අපි මේ සැරෙත් අකීකරුයි කියලා තමයි කියන්න වෙන්නේ. එතන උපෝසත සිල්වලදී අපි විශේෂ සිල්පද 3ක් පන්සිල් වලට අමතරව සමාදන් වෙනවා. හැබැයි පින්නතිනි පන්සිල් පද 5ම රකින්නට වඩා හුඟක් අමාරුයි 8 සිල් හැටියට එකතු කරපු සිල්පද 3 රකින්න එක. මොකද අරට වඩා ගැඹුරු ක්ලේශයක් අත්හරින්න වෙලා තියෙනවා. පළවෙනි එක තමයි විකාල භෝජනයෙන් වළකිනවා කියන එක. ආහාර සම්බන්ධයෙන් අපිට තියෙන ලොකු ක්ලේශයක්. ඒ හින්දා විකාල භෝජනයෙන් වැළකීම භාග්‍යතුන් වහන්සේ අනුමත කළා. බලන්න නච්ච ගීත වාදිත විසූක දස්සන කියන ශික්ෂාපදයේ ඇතුලේ අත්හැරීම් කීයක් තියෙනවද කියලා. එතකොට ඒ අත්හැරීම් කියලා කියන්නේ ඒ සිල් ගත්ත දවසට විතරක් නැටුම් බලන්නේ නැහැ, ගීත අහන්නේ නැහැ, ගීත කියන්නේ නැහැ. සිල් ගත්ත දවසට විතරක්. හැබැයි හෙට ඉඳලා පහු ඒ ඔක්කොම කරනවා. ඒ කියන්නේ තාම නිවන් යන්න සුදුසු මට්ටමේදී ඉන්නේ. ඉතින් මේ සඳහා තියෙන කෙලෙස් ටික හැමදාම ජීවිතෙන් අයින් වෙන්න එපයි. එතකොටනේ මේ නිවනට ලං වෙන්න වෙන්නේ. එතකොට මේ කාරණාව හිතන්න වෙන්නේ නැද්ද? එතකොට නිවන් දකින්න පුජ්‍යලයා හරියට නිකන් හැමදාම අටසිල් ගත්තා වගේ. මොකද මේ කෙලෙස් උපදින තැන් අත්හැරලයි තියෙන්නේ. එහෙම වෙනකොට තමයි පින්නතුනි මාර්ගඵල ලැබෙන්න පටන් ගන්නෙ. මේ කෙලෙස් අත්හැරලා මනාව සීලයේ ප්‍රගුණ කරගෙන යනකොට තමයි මාර්ගඵල ලැබෙන්නේ. ආන් ඒක නිසා එක මාර්ගඵලයේ ලබනද ක්‍රමක්‍රමයෙන් ඒ කෙලෙස් මට්ටම් අඩු වෙන්න ඕනේ. එවනම් පළවෙනිම ආර්ය මාර්ගඵලයේ සෝවාන්. කෙනෙක් සෝවාන් බවට පත් වෙන්නේ සංයෝජන කීයක් නැති වුණාමද? 3ක්. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. එhmenan විතිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී යටතැන පිළිබඳව තියෙන සැකය. ඒක දැන් අපි දන්නවා. ඒතර මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? පංචස්කන්ධය පිළිබඳව අපි ළඟ තියෙන මේ වැරදි වැටහීම වගේම මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් දැඩිව ග්‍රහණය කර ගැනීමක් අපි තුල තියෙනවා. උපාදාන කරගන්නවා මගේ ශක්තිය, මගේ ලස්සන, මගේ උස, මගේ වර්ණය, මේ සියල්ලම එකතු වෙච්චාම මගේ උගත්කම, මගේ හැකියාවන්, මේ ඔක්කොම එකතු වෙච්චාම මේකට කියනවා මාන්නයක් තියෙනවා. මාන්නේ තමන් පිළිබඳව ලොකු මැනීමක් තියෙනවා. ඒ මනින්නේ අනුන් එක්ක සංසන්දනය කර කර ඔවුන්ට වඩා මන් නුවණැත්තේ, ඔවුන්ට වඩා මං ශක්තිවන්තේ, ඔවුන්ට වඩා මං උස කෙනෙක්, ඔවුන්ට වඩා මම ලස්සන කෙනෙක්. මෙන්න මේ ආදි වශයෙන් තමන් පිළිබඳව මැනීමක් තියෙනවා. ඉතින් ඒ තුල තියෙන වෙනම කෙලෙස් සමුදායක් නේ. ආන් එහෙමනම් ඒ කෙලෙස් සමුදාය නැති කරගන්න ඕනේ. මට අනික් අයත් සමාන වෙන්න ඕනේ. ඔවුන්ට වඩා මට විශේෂ හැකියාවන් තියෙන්න පුළුවන්. නමුත් මම ඒකෙන් කවදාවත් මම ආඩම්බරයක් ඇති කරගන්නේ නැහැ. එහෙම නැත්තම් මම පිළිබඳව අදි탁සේරුවකට මම එන්නේ නැහැ කවදාවත්. මොකද අදි탁සේරුවට එනවා කියලා කියන්නේ වෙනම කෙලෙස් ගොඩක් එකතු වෙනවා. වැරදි සීල වෘත තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය ඉක්මවා යනවා නම් යම් කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවෙන් එහාට ගිහිල්ලා. එන්නතර මෙහෙම හිතන්නකෝ. නිවන් දකින්නකොට දැන් නිවන් දකින්න අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා. නමුත් මේ නිවන් දකින්න මේ ආර්ය මාර්ගයේ යන පුජ්‍යලයා ප්‍රාණඝාත කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙහෙම කියහම ලොකු ගැස්මක් ඇති වෙන්න පුළුවන්. ප්‍රමාණයක් ප්‍රාණඝාත කරනවද කියලා. නෑ මම එහෙම සඳහන් කළේ ඒක දන්නේ කවුද? ඒක දන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි.
ඒකයි මධ්‍යම ප්‍රතිපදාවක් අපිට කියලා දුන්නේ. එතකොට ප්‍රාණඝාත කළ යුතු ප්‍රමාණයක් කියලා මම සඳහන් කළේ මකුළු දැල් ඉවත් කරනවා කියලා කියන්නේ සම්පූර්ණ ඔවුන්ගේ ගෙවල් කඩලා විනාශ කරනවානේ. ඒතර ගෙවල් කඩලා විනාශ කරන එක පාපයක්, නිවාසස්ථාන විනාශ කරන එක. නමුත් මකුළු දැල් ඉවත් කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැනේ. මොකද එහෙම එපා කිව්වොත් මේ ලෝකේ පවතින්න බැරුව යනවා. අපි ඇවිදිනකොට සත්තු කොච්චර මැරෙනවද? දැන් නිගණ්ඨ ශ්‍රාවක නිගණ්ඨ දහමක සත්තු පෑගිලා මැරෙනවා කියලා ඒගොල්ලෝ පාර යන්නේ පාර අතු ගගා. ඒගොල්ලෝ පිළිගන්නේ අතු ගන්නකොට පෑගිනවට වඩා මැරෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට එහෙම දේශනා කළේ නෑනේ. ඇවිදිනකොට සත්තු මැරෙනවා ඇවිදින්න එපා කියලා. ගිනි තියහම කොච්චර සත්තු මැරෙනවද? නමුත් අපිට ගිනි ගොඩක් ගහන්න ඕන තැනක, දර ගොඩක් පුච්චන්න ඕන තැනක අපිට ඒක තහනම් කරලා නැහැනේ. ඉතින් ඒ කියන්නේ එතකොට ඒ දේවල් කරනකොට සත්තු ප්‍රමාණයක් මැරෙනවනේ. ඒකයි මම කිව්වේ මේ නිවන් මගේ යනකොට ප්‍රාණඝාතයේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රාණඝාත කරනවා කියන චේතනාවක් අපේ නැහැ. අන්න ඒකයි එතන තියෙන කුඹුර කොටනකොට කොච්චර මැරෙනවද? කුඹුර හානකොට කොච්චර මැරෙනවද? කොළපාගනකොට වීතම්බනකොට කොච්චර මැරෙනවද? නමුත් මේ දේවල් කරන්නේ ප්‍රාණඝාත කරන්න නෙමෙයි. මොකද ඒ සියල්ලම අත්හැරලා මේ ශික්ෂාපදේ රකින්න ඊට පස්සේ කෙනෙක් ජීවත් වෙන්නේ නැතු වෙනවා. අන්න ඒ නිසා සර්වඥතා ඥාණයෙන් දැකලා භාග්‍යතුන් වහන්සේ සීමාව අපිට පෙන්නලා තියෙනවා. මෙන්න මේක තමයි මේ මාර්ගයේ සීමාව. මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ ඒකයි. මේ ප්‍රමාණයත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක නිවනට බාධාවක් නැහැ කියලා. කර්මපතයක් බවට පත් නොවි කටයුතු කරන්න නිරන්තරයෙන් අවවාද කරනවා. කර්මපතයක් වෙනවා කියලා කියන්නේ ඒක සැලසුම් සහගතවයි වෙන්නේ. සතෙක් ඉන්න ඕනේ. පණ තියෙන බව දැනගන්න ඕනේ. මරන්න හිතෙන්න ඕනේ. උපක්‍රමයක් යොදන්න ඕනේ. ඊට අනුව මරන්න ඕනේ. පාරේ යනකොට එහෙම නෑනේ අපි. කුඹුරු කොටනකොට එහෙම නෑනේ අපි. අන්න ඒක නිසා මේ කෙලෙස් යම් ප්‍රමාණයක් අත්හැරගෙන යනකොට මාර්ගඵල ලැබෙනවා. ඒතකොට සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස සෝවාන් වුණාට පස්සේද නැති වෙන්නේ? නෑනේ පින්නතුනි. මේ ටික නැති කරගෙන උත්සාහ කරනකොට සෝවාන් මාර්ගඵලය ලැබෙනවා. ඉතින් සෝවාන් වුණාට පස්සේ නම් කෙලෙස් නැති වෙන්නේ. අපිත් සෝවාන් වෙන්න එපේ. දැන් මේ ටික නැති කරගෙන උත්සාහ කරනකොට තමයි මාර්ගඵලය ලැබෙන්නේ. එතනින් එහාට ඊළඟට සකදාගාමි වෙන්න ගියහම ඒ සඳහා නැති කරගත යුතු සංයෝජන ටික නැති කරගෙන උත්සාහ කරමින් ඉන්නකොට ඒ මාර්ගඵලය ලැබෙනවා. එතකොට අනාගාමීත්වයටත්පත් වෙලා අරහත්ත්වයේ බවට ලබන්නේ සෞඛලස් නසන්න දෙපයි. ඒ කියන්නේ රහත් වෙන්න නම් රහත් වෙන්න කලින් අපි සියලු කෙලෙස් නැති කරන්න ඕනේ. සියලු කෙලෙස් නැති කළාට පස්සේ අපිට අරහත්ත්වය ලැබෙනවා. වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න අවශ්‍ය සියලුම සුදුසුකම් සම්පූර්ණ කළාට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට පත්වීම ලැබෙනවා මිසක් අවශ්‍ය ඊතුරු සුදුසුකම් පත්වීම අරගෙන සම්පූර්ණ කරන්නම් කියවට පත්වීම දෙන්නේ නැහනේ. එහෙනම් සියලු කෙලෙස් නැති කරලා උත්සාහ කරන අතරතුර තමයි අපි කතා කරන මේ රහත් බව හම්බ වෙන්නේ. එහෙමනම් ඒ කෙලෙස් මට්ටම් ඒ ප්‍රමාණයෙන් නැති කරගෙන යනකොට ඒ මාර්ගඵල ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් ආන් ඒ දේශනාවට යම් කෙනෙක් කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේට අනුව කටයුතු කරන්න පටන් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන කෙනා සම්මාදිට්ඨිකයි. ඒ නිවැරදි සම්මාදිට්ඨික මග ගමන් කළ නිසා තමයි ඔහුට ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල විශේෂාධිගමයක් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවා නම්
ඔවුන් සියලු දෙනා ළඟම නිවැරදි සම්මාදිට්ඨියක් තිබිය යුතුමයි. එහෙනම් බුදුදහමේ සම්මාදිට්ඨියට හිමි වෙන ස්ථානය අතිශයින්ම ප්‍රධාන තැන. ඒ සම්මාදිට්ඨිය නැති කිසිම තැනක සංසාරයෙන් මිදෙන්න බෑ. ඉතින් මේ ධර්ම කාරණාව අපි කරුණු වශයෙන් කෙටියෙන් නමුත් අද දේශනාවෙන් සාකච්ඡා කළා. බොදු ටීවී මේ ඔබගේ බෞද්ධ නාලිකාවයි.